ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා. අද 2025 මැයි මාස 4 වන ඉරිදා. NLB DLB ලොටරි ස්ටාර්ට් ශ්‍රී ලංකා YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අප සූදානම් වන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් ගෙනෙන සියලුම ලොතරැයි ප්‍රතිඵල ඔබ වෙත ගෙනීම සඳහා මුලින්ම මතක් කරන්න ඕන අපගේ YouTube channelය තවමත් subscribe කරලා නැත්නම් දැන්ම අපගේ YouTube channelය subscribe කරන්න. ඒ වගේම සීනුව බොත්තම ක්‍රියාත්මක කිරීමෙන් අප දාන ලොතරැයි ප්‍රතිඵල එසැනින් ඔබ වෙත ගෙන්වා ගැනීමේ හැකියාව පවතිනවා. මුලින්ම අපේ අවධානය යොමු කරන්නේ සුපිරි ධන සම්පත 529 වන දිනුම් වාරයට දාලව ජයග්‍රාහී ලොතරැයි අංක අක්ෂරය වන්නේ ආර් අක්ෂරය. පළමු ජයග්‍රාහී අංකය අංක 9, දෙවන ජයග්‍රාහී අංකය අංක 5, තුන්වන ජයග්‍රාහී අංකය අංක 3, හතරවන ජයග්‍රාහී අංකය අංක 5, පස්වන ජයග්‍රාහී අංකය අංක 0, හයවන ජයග්‍රාහී අංකය අංක 8. මේ ඔබට දිස්වන්නේ සුපිරි ධන සම්පත 529 වන දිනුම් වාරයට දාලව ජයග්‍රාහී අංක රටාව. ඒ වගේම සෙකන්ඩ් chance දිනුම් වාරයට දාලව 50000 තෑගි සඳහා විශේෂ අංකය 77138. 40 තෑගි සඳහා විශේෂ අංකය වන්නේ 573. අපගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එසනින් ලොතරැයි ප්‍රතිඵල ඔබ වෙත ගෙන්වා ගැනීමට දැන්ම අපගේ YouTube channel එක subscribe කර සීනුවත්වම ක්‍රියාත්මක කරන්න. අද කෝටිපති 2621 වන දිනුම් වාරයට දාලව ජයග්‍රාහී අක්ෂරය වන්නේ X අක්ෂරය. ඒ වගේම ජයග්‍රාහී පළමු ජයග්‍රාහී අංකය අංක 11, දෙවන ජයග්‍රාහී අංකය අංක 36, තුන්වන ජයග්‍රාහී අංකය අංක 38, හතරවන ජයග්‍රාහී අංකය අංක 52. මේ ඔබට දිස්වන්නේ අද කෝටිපති 2621 වන දිනුම් වාරයට දාලව ජයග්‍රාහී අංක රටාව. ඒ වගේම සෙකන්ඩ් chance අංශයෙන් ලක්ෂය තෑගි සඳහා විශේෂ අංකය විදියට 6,66,317 කියන අංකය තමයි ලැබී තිබෙන්නේ. දැන් අප යොමු වන්නේ ලග්න වාසනාව 4507 වන දිනුම් වාරයට දාලව ඔබට ජය කරමි තිබෙන්නේ කෙසේද යන්න පිළිබඳව. ජයග්‍රාහී ලග්නය වෘශ්චික ලග්නය. ඒ වගේම ප්‍රථම ජයග්‍රාහී අංකය අංක 11, දෙවන ජයග්‍රාහී අංකය අංක 34, තුන්වන ජයග්‍රාහී අංකය අංක 49, හතරවන ජයග්‍රාහී අංකය අංක 60. බලන්න ඔබගේ ටිකට් පත රැගෙන මෙම අංක රටාව ඔබගේ මිලදීගත් ලොතරැයි හා ගැලපෙනවාද කියලා. ඒ වගේම සෙකන්ඩ් chance අංශයට අදාළව 50000 තෑගි සඳහා විශේෂ අංක විදිහට ලැබෙන්නේ 1,63,748 කියන අංකය. ඒ වගේම 40 තෑගි සඳහා විශේෂ අංක විදිහට ලැබෙන්නේ 359 කියන අංකය. දැන් අප අවධානය යොමු කරන්නේ සුපර් බෝල් 2795 වන දිනුම් වාරයට දාලව ඔබට ජයග්‍රහණ හිමි කර දී ඇති අංකයන් ජයග්‍රාහී අංක ඔබ වෙත ගැනීමට. ජයග්‍රාහී අක්ෂරය වන්නේ Q අක්ෂරය. ප්‍රථම ජයග්‍රාහී අංකය අංක 9, දෙවන ජයග්‍රාහී අංකය 25, තුන්වන ජයග්‍රාහී අංකය අංක 72, හතරවන ජයග්‍රාහී අංකය අංක 77. මේ ඔබට දිස්වන්නේ සුපර් බෝල් 2795 වන දිනුම් වාරයට දාලව ජයග්‍රාහී අංක රටාවයි. සෙකන්ඩ් chance දිනුම් වාරයට දාලව 50000 තෑගි සඳහා විශේෂ අංක විදියට 58428 කියන අංකය ලැබී තිබෙනවා. ඒ වගේම 200 තෑගි සඳහා විශේෂ අංකය විදියට 604 කියන අංකය ලැබී තිබෙනවා. ඒ වගේම 40 තෑගි සඳහා විශේෂ අංකය විදියට අංක 97 ලැබී තිබෙනවා. මේ ඔබට දිස්වන්නේ සුපර් බෝල් 2795 වන දිනුම් වාරයට අදාළව ජයග්‍රාහී අංක රටාවයි. අපගේ YouTube channel එක දැන්ම subscribe කරන්න. ඒ වගේම සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න ඔබට එසනින් ලොතරැයි ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ශනිදා 4956 වන දිනුම් වාරයට දාලව මේ ඔබට දිස්වන්නේ 4956 වන දිනුම් වාරයට දාලව ශනිදා වාසනාව ජයග්‍රාහී අංක රටාවයි. ජයග්‍රාහී අක්ෂරය T අක්ෂරය. ඒ වගේම ප්‍රථම ජයග්‍රාහී අංකය අංක 32, දෙවන ජයග්‍රාහී අංකය අංක 37,
තුන්වන ජයග්‍රාහී අංකය අංක 46, හතරවන ජයග්‍රාහී අංකය අංක 76. ඒ වගේම සෙකන්ඩ් chance දිනුම් වාරයට දාලව 50000 තෑගි සඳහා විශේෂ අංකය 74783. ඒ වගේම 200 තෑගි සඳහා විශේෂ අංකය වන්නේ 5532. ඒ වගේම 40 තෑගි සඳහා විශේෂ අංකය වන්නේ අංක 62. දැන් අප අවධානය යොමු කරන්නේ කප්රුක 1971 වන දිනුම් වාරයට දාලව කප්රුක ජයග්‍රාහී අංක රටාව. ජයග්‍රාහී අක්ෂරය වන්නේ ඉසට් අක්ෂරය. ඒ වගේම ප්‍රථම ජයග්‍රාහී අංකය අංක 37, දෙවන ජයග්‍රාහී අංකය අංක 38, තුන්වන ජයග්‍රාහී අංකය අංක 54, හතරවන ජයග්‍රාහී අංකය අංක 71. ඒ වගේම සුපිරි අංකය වන්නේ අංක 29. සුපිරි අංකය වන්නේ අංක 29. මේ ඔබට දිස්වන්නේ කප්රුක 1971 වන දිනුම් වාරයට දාලව ජයග්‍රාහී අංක රටාව. දැන් අප ඔබ වෙත ගෙනීමට සූදානම් වන්නේ සිසිර 676 වන දිනුම් වාරයට දාලව ජයග්‍රාහී අංක රටාවයි. පළමු ජයග්‍රාහී අංකය අංක 14, දෙවන ජයග්‍රාහී අංකය අංක 28, තුන්වන ජයග්‍රාහී අංකය අංක 50. මෙම අංක රටාව ඔබගේ ටිකට් පතේ සඳහන් වෙනවද කියලා බලන්න. කුමන හෝ ආකාරයට මෙම අංක රටා අංක සඳහන් වෙනවා නම් ඔබයි අද ජයග්‍රාහකයා වන්නේ. දැන් අප සූදානම් වන්නේ ජය සම්පත ඔබට ජයගෙන ඇති ආකාරය පිළිබඳ විමසා බැලීමට. ජය සම්පත තුන්වන දිනුම් වාරයට දාලව 16 තෑගි සඳහා අංක දෙක විදියට බිංදුව සහ 8 ලැබී තිබෙනවා. ඒ වගේම 4000 තෑගි සඳහා 508 කියන අංකය ලැබී තිබෙනවා. ඒ වගේම 50000 තෑගි සඳහා 3508 කියන අංකය තමයි ලැබෙන්නේ. මෙම අංක මෙම පිළිවෙලටම ගැලපිය යුතුයි ඔබට ජයග්‍රහණ හිමි කර ගැනීමට. ඒ වගේම ඉංග්‍රීසි අක්ෂරය මෙම 3508 කියන ඉලක්කම් සමගින් ඉංග්‍රීසි අක්ෂරය පිළිවෙලින් ගලපා ඔබට 2,50,000ක් දිනා ගැනීමේ හැකියාව පවතිනවා. 2,50,000ක් ජය මල්ලක් දිනා ගැනීමේ හැකියාව පවතිනවා. මේ අප ඔබ වෙත ගෙනාවේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ගෙන ලොතරැයි ප්‍රතිඵල. දැන් අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය මගින් ගෙනෙන ලොතරැයි ප්‍රතිඵලයන් වෙත. මුලින්ම මතක් කරන්න ඕන අපගේ YouTube channel එක දැන්වත් subscribe කරන්න. ඔබට එසැනින් ලොතරැයි ප්‍රතිඵල ගෙන්වා ගැනීමට හැකියාව ලැබෙනවා. මහජන සම්පත 5821 වන දිනුම් වාරයට දාලව ප්‍රථම ජයග්‍රාහී අක්ෂරය වන්නේ ඊ අක්ෂරය. ඒ වගේම ප්‍රථම ජයග්‍රාහී අංකය අංක 1, දෙවන ජයග්‍රාහී අංකය අංක 8, තුන්වන ජයග්‍රාහී අංකය අංක 4, හතරවන ජයග්‍රාහී අංකය අංක 2, පස්වන ජයග්‍රාහී අංකය අංක 4, හයවන ජයග්‍රාහී අංකය අංක 3. මෙම අංකයන් ඉදිරිපසට හෝ පිටුපසට පිළිවෙලින් ගලපා ඔබට ජයග්‍රහණ හිමි කර ගැනීමට හැකියාව පවතිනවා. මෙවර දිස්වන්නේ මහජන සම්පත 5821 වන දිනුම් වාරයට දාලව ජයග්‍රාහී අංක රටාවයි. දැන් අප ඔබ වෙත ගෙනෙන්නේ ගොවිසෙත 4063 වන දිනුම් වාරයට දාලව ඔබගේ ජයග්‍රහණය ඔබට ජයග්‍රහණ ගෙන ආකාරය පිළිබඳව. ජයග්‍රාහී අක්ෂරය X අක්ෂරය, ඒ වගේම ප්‍රථම ජයග්‍රාහී අංකය අංක 10, දෙවන ජයග්‍රාහී අංකය 35, තුන්වන ජයග්‍රාහී අංකය අංක 39, හතරවන ජයග්‍රාහී අංකය අංක 78. මේ ඔබට දිස්වන්නේ ගොවිසෙත 4063 වන දිනුම් වාරයට දාලව ඔබට ජයග්‍රහණ ගෙන තිබෙන ආකාරය. ජයග්‍රාහී අක්ෂරය X අක්ෂරය, ඒ වගේම පිළිවෙලින් 10, 35, 39, 78. මෙන්න මේ අංකයන් කුමන හෝ ආකාරයට ඔබගේ ටිකට් පතේ සඳහන් වෙනවා නම් ඔබ ජයග්‍රාහකයෙක් වෙනවා. අපගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම යහළුවන්ටත් බලන්න share කරන්න, like කරන්න, comment කරන්න. ඔබට වැඩියෙන් ලොතරැයි ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව පවතිනවා. ඒ වගේම වැඩියෙන් දිනුම් තෑග හිමි වෙන දවසක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මෙගා පව 2169 වන දිනුම් වාරයට දාලව ජයග්‍රාහී අංක රටාව. ජයග්‍රාහී අක්ෂරය V අක්ෂරය, ඒ වගේම සුපිරි අංකය වන්නේ අංක 18, ප්‍රථම ජයග්‍රාහී අංකය අංක 14, දෙවන ජයග්‍රාහී අංකය අංක 17,
තුන්වන ජයග්‍රාහී අංකය අංක 58, හතරවන ජයග්‍රාහී අංකය අංක 62. මේ ඔබට දිස්වන්නේ මෙගා පවර් 2169 වන දිනුම් වාරයට අදාළව සුපිරි කාගය ලැබෙන අංක රටාවයි. දැන් අප යොමු වන්නේ ධන නිධානය 1851 වන දිනුම් වාරයට අදාළව ජයග්‍රාහී අංක රටාව පිළිබඳව අවධානය යොමු කිරීමට. ප්‍රථම ජයග්‍රාහී අක්ෂරය J අක්ෂරය, ඒ වගේම ජයග්‍රාහී අංකය වන්නේ 12, 41, 64, 89, 81 කියන අංක. 64, 81 කියන අංක තමයි ජයග්‍රාහී අංකයන් වන්නේ. මේ ඔබට තිරයේ දිස්වනවා එම අංක රටාව. ඒ වගේම ලක්ෂපතියන් බිහි කරන ඩබල් chance අංකය වන්නේ 47995 කියන අංකය. ඩබල් chance ලක්ෂපතියන් බිහි කරන ඩබල් chance අංකය 47995 කියන අංකය. දැන් අප සූදානම් වනවා හඳහන 1130 වන දිනුම් වාරයට දාලව ඔබට ජයගෙන විත් ඇති ආකාරය කියන්න. ඔබ දැන්ම අපගේ YouTube channel එක subscribe කර සීරුව වර්තම ක්‍රියාත්මක කරන්න. ජයග්‍රාහී ලග්නය වන්නේ හටක ලග්නය. ජයග්‍රාහී ලග්නය වන්නේ හටක ලග්නය. ඒ වගේම ප්‍රථම ජයග්‍රාහී අංකය අංක 5, දෙවන ජයග්‍රාහී අංකය අංක 7, තුන්වන ජයග්‍රාහී අංකය අංක 9, හතරවන ජයග්‍රාහී අංකය අංක 17. මේ ඔබට දිස්වන්නේ හඳහන 1130 වන දිනුම් වාරයට දාලව ජයග්‍රාහී අංක රටාව. ඒ වගේම ධනයෝග අංකය ලෙස ලැබෙනවා 89185. ඒ වගේම දෛව අංක විදිහට ලැබෙනවා අංක 17. මෙම අංකයන් කුමන හෝ ආකාරයට ගැලපීමෙන් ඔබට ජයග්‍රහණ හිමි වෙනවා. අද සම්පත 396 වන දිනුම් වාරයට දාලව අද සම්පත ජයග්‍රාහී අංකයන් තමයි මේ ඔබට තිරයේ දිස්වන්නේ. 16 තෑගි සඳහා අංක 2ක් ලැබෙනවා. අංක 4 සහ 3 පිළිවෙලට ගලපන්න ඕනේ. ඒ වගේම 4016 තෑගි සඳහා 2, 4, 3 කියන අංක පිළිවෙලින් ගලපිය යුතුයි. ඒ වගේම 50000 තෑගි සඳහා 4, 2, 4, 3 කියන අංක පිළිවෙලින් ගැලපිය යුතුයි. ඒ වගේම 4, 2, 4, 3 අංක ගලපා ඊ අක්ෂරයත් ඔබගේ ටිකට් පතේ සඳහන් වෙනවා. ඔබට 2,50,000ක මුදලක් හිමි වෙනවා. 2,50,000ක මුදලක් හිමි කරගන්න ඊ අක්ෂරය සමගින් 4, 2, 4, 3 කියන අංක රටාව ගලපා ඔබට සුපිරි ජය මල්ල දිනා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම NLB ජය 89 වන දිනුම් වාරයට දාලව ජයග්‍රාහී අංක රටාව. ජයග්‍රාහී අක්ෂරය B අක්ෂරය, ජයග්‍රාහී ප්‍රථම අංකය අංක 5, 2, 4, බිංදුව කියන අංක තමයි ලැබෙන්නේ. මෙම අංකයන් අග සිට මුලට හෝ මුල සිට අගට පිළිවෙලින් ගලපා ඔබට ජයග්‍රහණය හිමි කර ගැනීමේ හැකියාව පවතිනවා. අප මේ ඔබ වෙත ගෙනාවේ ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් ඔබ වෙත ගෙනෙන සියලුම ලොතරැයි ප්‍රතිඵලයන්. අපගේ YouTube channel එක සමග දිනපතා රැඳී සිටින්නට අපව දැන්ම subscribe කර සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න. ඒ වගේම ඔබට වැඩි වැඩියෙන් ජය ගෙනෙන සුබ දායක දිනයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හෙට දිනේ හමු වන බලාපොරොත්තුවෙන් ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරමින් අප ඔබෙන් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණයි. ජේසු පිහිටයි.